Hi කට්ටිය. Good morning, good evening, good afternoon, good night. ඔයාලා මොන වෙලාවෙ මේ වීඩියෝ බලනවද දන්නේ නැහැ. thumbnail එක දැක්කා. ඔයාලත් ඒ සුට්ටක් කතා කරන්න ඕන මට. මොකක්ද දන්නවද? thumbnail එක දැක්කනේ. අපි ඒ scene එකට යමු. හරිද? මේ vlog channel එකේ වීඩියෝ දැන් දුවනවා දුවනවා කියන ඔයාලා බලනවා. ආසීතනා channel එක කරන්න. one day 10k යනවා. ඉතින් ඉස්සරහට එහෙම වෙයි කියලා හිතනවා. ඉතින් ආදරේ සෙට් කරමු, subscribe කරමු. subscribe මේක දාද්දී 10k වැදිලා තියෙයි. තා subscribers ලා 10ක් වගේ තියෙන්නේ 10k වදින්න. මේ ඔයාලට මේ කොහෙද ඉන්නේ කිව්වොත් එහෙම මේ ඔයාලට මේ වීඩියෝ එක වෙනම බලන්න පුළුවන්. හරිද? ඒක පැත්තකින් තියමුකෝ. Starlink ගන්න යන්නේ. මොකක්ද දන්නවද? Starlink ගන්නේ මෙච්චර කල් මචං කනෙක්ෂන් නැතුව බැට කකා හිටියා. හරිද? වැඩක්ම නැහැ ඉතින්. කතා කරලා ගෙවන ගාන්න අඩුවක් නැහැ. ගෙවන්න ඕන ගානට මේ සල්ලි අඩුවෙන් ගෙවන්නේ නැහනේ. ඉතින් ඒත් කනෙක්ෂන් නැහැ. හරිද? මට තිබ්බේ SLT 4G. ෆයිබර් නේ. ෆයිබර් දෙන්නේ නැහැ. 5 එකට මං අටපාරට රෙඩි සල්ලි දාලා තියෙනවා. ඒවා සල්ලි ආයෙම රිටර්න් කරා. මම දැන් අන්තිම පාර දාපු සල්ලි ටික ගන්නත් බෑ. ඉතින් ගන්නත් ඕනේ. ඉතින් බැරිම තන Starlink එකක් ගන්න තමයි යන්නේ. අපි ඒක අන්පැක් කරලා සැටලයිට් එක සෙට් කරලා ස්පීඩ් ටෙස්ට් එකක් දාලා ඉස්සරහට ලයිව් එහෙමත් එනවා කට්ටිය. හරිද? හරි එළ කියලා අයෝන් ටික මේ වැඩි කතාවක් නැහැ. මේ අපි යන් අරගෙන boys යුනිට් එක ගෙනාවා. හරිද? අන්බොක්ස් කරන්න තමයි යන්නේ. දැන් නම් ෆිට කරන්න විදියක් නැහැ. දැන් මේ හවස් රැය වෙලා තියෙන්නේ. අපි හෙට උදේ මේ වීඩියෝ කන්ටිනියු ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක මම නිකන් කිව්වේ. හරිද? මේ වීඩියෝ බලන සෙට් එකට මේ ඔයාලට එක දිගට වීඩියෝ බලන්න යන්න තියෙන්නේ. හරි අන්බොක්ස් කරමු. මාව ඇහෙනව නේද? හොඳට. අන්බොක්ස් කරමු. ඉතින් ස්ටෑන්ඩඩ් එක තමයි ගත්තේ. හරි වැඩි කතා නැතුව අන්බොක්ස් කරමු. මෙන්න තියෙනවා භාණ්ඩේ. හරි මේක බරයි යන්නේ මචං. මේක කිලෝ 30ක් නම් බරයි කොහොමත්. හරිද? කිලෝ 30ක් විතර බරයි. මේක කොහොමද අන්බොක්ස් කරන්න තියෙන්නේ මචං? කොහෙන්ද මේක අන්බොක්ස් කරන්න තියෙන්නේ බං? ඒක නිකම්ම මේ ගලවන්න වෙන්නේ නැද්ද නේ? ඒ වන්ද මම මේකකුත් ගෙනාවා බොරුවට මේ තියෙනවා boys. මේක බරයි boys මාර විදියට. ASMR sound එකක් ගමු. ආනේ මෙහෙම ඉතින් මට ඒක දිගට හිරෙන්නේ. නේද පොඩි මොහොතේ යන්නේ බං කියන්නේ අපිට බලන්න මේ. යකෝ මේක මෙච්චර බර වුණාද බං? ස්ටෑන්ඩඩ් එක හිතුවට වැඩිය මාරම ලොකුයි boys. මේක 1.19ක් වුණා. ෆික්ස් ප්‍රයිස් එකක් තියෙන්නේ. මේ boys අර මේ ෆෑන් එක මේ ටීවී එක අර පොඩි අර පෙට්ටි ටීවී තියෙන්නේ බා. ඒ ඇතුළට ගියාම මයිල් කෙලින් වෙන්නේ. ඒ සීන් එකක් තියෙනවනේ මේකේ බා. මෙන්න දෙනවා boys ඩිස්ක් එක. ආයෙත් මාරම සුදුයි ඈ. අපි මේක මෙතන තියාගමුද? පේනවද ඔයාලට? ඉතින් තියාගමු. මේක ඇඳේ නිදි කරවලා වගේ කොට්ටේ. හරි. ඊට පස්සේ මේක ඇතුළේ මචං තියෙනවා Starlink app එක QR එක කනෙක්ට් කරලා ගන්න කියනවා. ඊට පස්සේ කනෙක්ට් කරන විදිය තියෙනවා. මෙතෙන් ප්ලග් එකට ඊට පස්සේ මේ රවුටර් මේකට ඊට පස්සේ මේකෙන් මේකට. හරිද? හරි. එහෙම තමයි සීන් එක. ඒක සෙටප් කරන්න සීන් එක දෙනවා. අංශක ගස් මොකුත් නැතිව ඕපන් ස්කයි එකට අංශක 120ක් ඇල කළා තමයි මේක ගන්න කියන්නේ. 20 30යි ඔව් එහෙම තමයි. ඒක මෙහෙම දෙනවා. ඊට පස්සේ කේබල් එක තියෙනවා. බෝ මාරම
මාන තද මේකක් ඒ කියන්නේ මම ක්වොලිටිය තේරෙනවා මම ගත්තාම අතට කේබල් සෙට් එක තියෙනවා ඊපස්සේ මේක තියෙනවා මේක තමයි මේකෙන් තමයි මේ මාර ක්වොලිටි නේ බොයිස් ඒ කියන්නේ මචං මේ අර ලුක් ඇන් ෆීල් එක බං මේ ලුක් ඇන් ෆීල් එකයි ටච් ඇන් ෆීල් එකයි ඔක්කොම මචං මාරම් ක්වොලිටි දෙයක් කියලා තේරෙනවා බං හරිද මේ මොකද්ද මේ මේකේ මේ RJ45 කේබල් දෙකක් ගන්න පුළුවන් මේකේ මේක තියෙන්නේ මචං මං හිතන්නේ මේ අර ඩිස්ක් එක තියෙන ඩිස්ක් එකෙන් මේකට මේන් එකක් විදිහට මේ ඉන් එකක් විදිහට මෙතනින් එන කනෙක්ෂන් එක ඊට පස්සේ මෙතනින් අවුට් දෙකක් තියෙනවා එහෙම තමයි මම හිතන්නේ වැරදි නම් කමෙන්ට් එකක් දාන්න මම මේක ගැන තාම දන්නේ නැහැ තමයි හිතන් ඉන්නේ මේක තියෙනවා ඊට පස්සේ මෙතන පේපර් වර්ක්ස් වගේක් තියෙනවා ඊට පස්සේ මචං මේක තියෙනවා මේක තමයි පවර් පැක් එක මං හිතන්නේ ඔව් මං හිතන්නේ පවර් ඇඩැප්ටර් එක මේක ඔව් මේක තමයි පවර් ඇඩැප්ටර් එක මේකත් මචං මාර බරයි අර ක්වොලිටි බඩ ක්වොලිටි වොයිස් ඒක තේරෙනවා මේක පවර් කේබල් එක මේක තමයි මේකට පවර් කේබල් එක මේකට ගෙහුවා මේක අර මේක රවුටර් එකට ගෙහුවා අර රවුටරෙන් යනවා ඩිස්ක් එකට ඔය ටික තමයි ඉතින් තියෙන්නේ මචං හරි මේ මොකක්ද දන්නවද හරි දැන් ඉතින් මේ වීඩියෝ එක මෙතන ඉවර වෙන්නේ නැහැ නේ ඒකින්ද මේ අපි මේක සෙට් කරලා මේ ස්පීඩ් ටෙස්ට් එකක් දාලා ගන්න ඉන්න කට්ටියට අයිඩියා එකක් ගන්න පුළුවන් ස්පීඩ් ටෙස්ට් එක එන්නේ ඉතින් ඔය විදිහට තමයි සැටලයිට් එක තියෙන්නේ ඇන දාලා සෙට් කරේ නෑ හරිද මං උඩ වෙන තැනකට මාරු වෙනින්දා ඇන දාලා සෙට් කරේ නෑ දැන්ට ඔහම තියෙන්නේ ඉතින් පේනවා ඇති ගහක්වත් නෑ උඩ කෙලින්ම අහස පේන්නේ ඒ වගේ තැනක හයි කරොත් හරියටම උපරිම ස්පීඩ් එකක් උපරිම වේගයක් කරා ළඟා වෙන්න පුළුවන් ඉතින් හරි අපි බලමු මං අපි ඉන්න පැත්තෙත් ලස්සන පොඩ්ඩක් හයි කට්ටිය සෙටප් කරගත්තා හරිද සෙටප් කරගත්තා බඩු කෑල්ල ඔයාලට සෙටප් වීඩියෝ මම ගන්න බැරුණා බොයිස් හරිද මහ ලොකු දෙයක් නැහැ පෙන්නම් ඔයාලට වීඩියෝ එකේ අර මම මුලින් පෙන්නන පවර් පැක් එක මෙතන ගහනවා හරිද ඊට පස්සේ ඒකෙන් කේබල් එක මේකට එනවා හරිද ඊට පස්සේ මේකෙන් කේබල් එක සැටලයිට් එකට යනවා හරිද මම මේ විදිහට තමයි PC setup එක හදාගත්තේ මං අතන මේ හරි මෙහෙ තිබ්බේ මේ පැත්තේ තිබ්බේ PC එක මං මේ මෙතන දාගත්තා මෙතන තමයි මේ තියෙන්නේ මේකෙන් තමයි මචං Wi-Fi එක host කරන්නේ මේක තමයි Wi-Fi එක 5G network එකක් තමයි මේ host කරන්නේ මචං හරි දැන් මට පෙන්වන්න දෙන app එකේ විස්තරයනේ app එකේ විස්තරය පෙන්වන්නම් මම මොකක්ද මම දාගත්ත පැකේජ් එක ඔක්කොම පෙන්වන්නම් මචං මෙන්න මේ තියෙනවා ඔයාලට setup කරගන්න යන්න ඕනි ඔයාලට setup කරගන්න යන්න ඕනි මෙන්න මේකට හරිද Starlink app එක මචං Starlink මම ඉන්න Wi-Fi connect කරගන්න ඔයාලට මම මේක Starlink app එකට ගියා මේ විදිහට තමයි මම දාගත්තේ මචං residential light කියන එක 9200 තියෙන පැකේජ් එක මේ residential light කියන එක දාගත්තේ කෝල් එකක් ආවා පොඩ්ඩක් ඉන්න residential light කියන එක තමයි දාගත්තේ මචං හරිද හරි 9200ක් වුණා මට විස්තරයක් මම කියන්නේ නැහැ මොකද මේකේ user account එකක් හදන්න මහ ලොකු දෙයක් නැහැ ඔයාලට simple case එකක් තියෙන්නේ ඔයාලා කවුරුත් setup කරන්න කවුරුත් ගන්න ඕනේ නැහැ user account එකක් හදන්න තියෙන මේකේ mail එක ඊට පස්සේ ඔයාලගේ satellite එකේ තියෙන number එකක් ඉතින් ඒ number එකෙන් මේකට කනෙක්ට් වෙලා පැකේජ් එක දාගන්න ඕවා තියෙන්නේ. ඉතින් මෙතනින් හරියට එලයින් කරන්න ඕනේ. මේ පෙන්නන හරියට මෙන්න මේ ස්ක්වයර් එක මැද තමයි සැටලයිට් එක තියෙන්නේ. ওই විදිහට සැටලයිට් එක හරියට එලයින් කරගන්න ඕනේ. හරි විස්තරය ඔක තමයි. හරි. ඕක නෙවෙයි ඔයාලා ස්පීඩ් එක බලන්න දැන් බලන් ඉන්නේ. මම Mbps 10න් 20න් වැඩ කරු ඩයල් එකක් වොයිස් හරිද? මට ලයිව් ස්ට්‍රීම් එකක් තියා වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න සෙට් නැතුව හිටියේ කනෙක්ෂන් ෆයිබර් දෙන්න ඒ කතාව කිව්වනේ එහෙම සීන් එකක්
මචං මේක ස්පීඩ් ටෙස්ට් එකක් මම දාලා වෙන්නන්නම් බොයිස් හරිද රෙසිඩෙන්ෂල් ලයිට් එකේ තියෙන්නේ 300 200 නම් 300 වෙනවා හැබැයි මේක ඊට වැඩිය යනවා හරිද මේ මෙන්න උක්ලා එකේ ඉන්නේ ඔන්න wifi කනෙක්ට් කරලා තියෙන්නේ බලන්න ස්පීඩ් ටෙස්ට් එකක් දාලා බලමු කීයක් එයිද කියලා 150යි 190යි 200යි 240යි 250යි 258ක් වගේ තමයි වෙන්න 260යි මේක වෙනස් වෙනවා මචං හරිද අප්ලෝඩ් එක ඔය ගාන තමයි යන්නේ අප්ලෝඩ් එක 30ක් 40ක් ඔන්න ඔය අතර යන්නේ 20න් පල්ලෙහාන යන්නෙම නෑ ඔයාලට ඉතින් ලයිව් එකක් ඉතින් මේක මෙහෙම තමයි ඉතින් ඔයාලට ලයිව් එකක් බිට් රේට් 15000 වගේ අවුලක් නැතුව දෙන්න පුළුවන් මම තාම ලයිව් එකක් දැම්මේ නෑ දැක්කම ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 263ක් වෙනවා මේක වෙනස් වෙනවා මේක 300 ප්ලස් යන වෙලාවුත් තියෙනවා 200න් පල්ලෙහාන ගියම නෑ 300 ප්ලස් යන අවස්ථාවක් තියෙනවා ඒක වෙනස් වෙනවා හරි ඒක තමයි විස්තරේ ස්පීඩ් ටෙස්ට් එක දැම්ම අයිඩියක් ගන්න පුළුවන්නේ කොහොමද බලන්න කියලා ඔයාලා ස්ටාර්ලින්ක් එක මම ස්ටෑන්ඩඩ් එක ගත්තේ ස්ටෑන්ඩඩ් එක මිනි එක නෙවෙයි මොකද පයිරට් ලෙවල් එකක් තියෙනවා ස්ටෑන්ඩඩ් 4 කියන එක ගත්තේ ස්ටෑන්ඩඩ් 4 හොඳයිලු ඒකල රෙසිඩෙන්ෂල් ලයිට් කියලා පැකේජ් එක දාගත්තා ඊට පස්සේ ඔය වගේ ස්පීඩ් එකක් ආවා ඔයාලට ඩ්‍රෝන් ෂොට් එක බලන්න පුළුවන් මම එඩිට් කරලා දාන්නේ කොහෙන්ද ආයිද දන්නේ නැහැ කමෙන්ට් සෙට් එකක් වැටෙනවා කොල්ලෝ සෙට් එකක් ඉන්නවා ආදරේ සෙට් එකම එහෙනම් අලුත් වෙන සෙට් එකම ගිහින් එන්නම් පරිස්සමින්ද බයි බයි